අපි බලමු දවස් 3කට විතර පස්සේ මෙයාගේ තත්ත්වය කොහොමද කියලා නිකම්ම තිබිලා මොම දැන් දානවනේ ට්‍රෙන්ඩ් එකට වගේ මේවත් ඉතින් 2006 වුණාට ඉතින් 2025 26 ක්වොලිටියටම තියෙනවා තමයි. පන්සීය වගේ තමයි ස්ලෝ තියෙන්නේ. ගහපු ගමන් ස්ටාර්ට් ඕන වෙලාවක. අවුලක් නැහැ ඉතින් පරණේවා කියලා නේද? පරණ වුණත් බඩ සුපිරි. නඩත්තුව තමයි ඉතින්. නඩත්තුව බලාගෙන ඉන්න හොඳයි නම් දැන් ගත්තත් යාපනයේ හරි මාතර හරි ඕන පැත්තකට ගිහින් ආවේ කිසිම අවුලක් නැහැ. වාහනේ ඉතින් මේ විදිහට මේන්ටේන් කරගෙන තියෙන්න ඕනේ ඉතින්. නම්බර් වලින් ක්වොලිටි හොයන අයට නම් සෙට් වෙනවද දන්නේ නැහැ. අපිට නම් ඉතින් පල්සර් කිව්වොත් කටු මීටර තමයි ඉතින්. වෙන අලුත් ඒවට අවුලක් කියනව නෙමෙයි. මේවා තමයි ඉතින් අවුවට වැස්සට ඕන එකකට ඔරොත්තු දෙන ඉන්දියාවෙන් වැදුණු ජපාන් ක්වොලිටි බඩු. හරි එහෙනම් හැමෝටම ජය.